ඔන්න යාළුවනේ මං අද ඔයාලට වෙනස්ම විදිහේ ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි අලුත්ම වීඩියෝ එකක් ගෙනාවා. ඔබ හිතනවාද ලංකාවේ මිනිස්සු මීට අවුරුදු 2000කට කලින් පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා කියලා? එන්න යමු අනුරාධපුරයේ රන්මසු උයන ඇතුලේ තවමත් ක්‍රියාත්මක වෙනවායයි කියන ඒ තරු දොරටුවේ අභිරහස විසඳන්න. අනුරාධපුර මහමෙවුනා උයනට නුදුරින් ඉසුරුමුණි විහාරයට යාබදව පිහිටලා තියෙන රන්මසු උයන ශ්‍රී ලංකාවේ පැරණි උද්‍යාන කලාව, වාරි තාක්ෂණය සහ අද්භූත විශ්වාසයන් එකට මුසු සුවිශේෂී ස්ථානයක්. අද අපි යන්නේ ඒ අද්භූත විශ්වාස පිළිබඳ අභිරහස සොයා ගැනීමට. මේ අපූරු විශ්මිත පියගැට පෙළ ඔස්සේ ඉදිරියට ගමන් කරන අපිට මේ ගල් මුදනට නැග්ගට පස්සේ දැක ගන්න පුළුවන් වෙන්නේ එකල රජවරු, බිසෝවරු ස්නානය කළ දිය කෙලියේ යෙදුන විශ්මිත පොකුණක්. ඔයාලට මේ විදිහට පේන්නේ ඒ පොකුණයි. රන්මසු කියන නම මේ උයනට ලැබිලා තියෙන්නේ අතීතයේ මේ උයනේ පොකුණුවල රන්වන් පැහැති මසුන් ඇති කළ බැවින් රන්මසු උයන විදිහට මේක හඳුන්වලා තියෙනවා. මේ උයන ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ දේවානම්පියතිස්ස රජුගේ කාලයේ ඉඳලම පැවැතගෙන එන බව සඳහන් වෙනවා. මෙය රජවරුන්ගේ සහ රාජකීය පවුලේ අයගේ විනෝදාස්වාදය සඳහා වෙන්නූ පෞද්ගලික උද්‍යානයක්. සාලිය අශෝකමාලා පෙම්පුවතේ ආදරණීය හමුවීමද සිදු වෙලා තියෙන්නේ මේ අද්භූත උයන ඉදිරිපිටයි. අද්භූත ස්වභාවයක් තිබුණත් සුන්දරත්වය අතින් ඊටාම ඉහළ විශිෂ්ට ස්ථානයක් මේ රන්මසු උයනට ලැබෙනවා. අසල තියෙන තිසා වැවෙන් භූගත නල මාර්ග හරහා මේ පොකුණු වලට ජලය රැගෙන එනවා. මේ තාක්ෂණය අදටත් විශ්මිතයි. ජලය ගලාගෙන එන වේගය පාලනය කිරීමටත් පොකුණු පිරුණු පසු වැඩිපුර ජලය බැහැර කිරීමටත් ක්‍රමවත් ජල පද්ධතියක් මෙහි නිර්මාණය කරලා තියෙනවා. පොකුණු අසල තියෙන ගල් කොටි සිසිල්ව තබා ගැනීමට ඒවායේ බිත්ති අතරින් ජලය ගලාගෙන යන ආකාරයට සකසා තිබෙනවා. මේක ලෝකේ පැරණිතම වායු සමීකරණ ක්‍රමවේදය විදිහටත් සලකනවා. මේ උයන නිර්මාණය කිරීමේදී එහි තිබූ ස්වභාවික ගල් පර්වත විනාශ නොකර ඒවායේ හැඩයට ගැලපෙන විදිහට පොකුණු සහ කුටි නිර්මාණය කරලා තියෙනවා. පොකුණ අසල තියෙන මේ නෙළුම්, ඕලු, හොඬින්ගත් ඇතුන් සහිත කැටයම් වලින් පෙනෙන්නේ පොකුණ අසල ඇතුන් දිය නාන දර්ශනයක් බව සැකයක් නොමැත. මෙය ලාංකීය කැටයම් කලාවේ උච්චතම අවස්ථාවයි. ඔයාලට මේ රූපයේ පේන ඉදිරි පිට තිබෙන දොරටුව මිනිසුන් විශ්වාස කරන්නේ සක්විති රජවරු පහළ වන දොරටුවක් බවටයි.
රන්මසු උයන ලෝක ප්‍රකට වීමට ප්‍රධානතම හේතුව එහි එක් ගල් පර්වතයක කොටා තිබෙන සක්වල චක්‍රයයි. අඩි 6ක පමණ විශ්කම්භයකින් යුත් මේ චක්‍රය තුල ජ්‍යාමිතික හැඩතල, ඉරි, රවුම් සහ මසුන්ගේ, කකුළුවන්ගේ, ඉබ්බන්ගේ රූප දකින්න පුළුවන්. සමහරු මෙය විශ්වයේ සිතියම විදිහටත් හඳුන්වනවා. තවත් අය කියන්නේ පිට සක්වල ජීවීන් සමග ගනුදෙනු කළ තරු දොරටුවක් බවයි. සක්වල චක්‍රය ඉදිරිපිට ඇති ගල් අසුන්වල වාඩි වී යම් යම් ශබ්ද නිකුත් කරන විට ඒවාට ප්‍රතිචාර ලැබෙන බවත් මිනිස්සු විශ්වාස කරනවා. මේ සක්වල චක්‍රය ඉදිරිපිට සිට මෙනෙහි කිරීම මගින් වෙනත් ලෝකයකට දොරටු විවරණය වන බවත් ජනප්‍රවාදවල පවතිනවා. රන්මසු උයනේ චක්‍රය සහ ඊජිප්තුවේ ඇති ඇතැම් සිතියම් අතර සමානකමක්ද පවතින බව ප්‍රකාශ කරනවා. රාත්‍රියේදී මේ චක්‍රය අසල අමුතු ආලෝක ධාරාවන් දැකගත හැකි බවට ප්‍රදේශවාසීන්ගේ රහස් කතාවන්ද පවතිනවා. ඔයාලත් අනුරාධපුරේ යනවා නම් රන්මසු උයන බලන්න යන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. එහෙනම් ලංකාවේ තියෙන තවත් සුන්දර ස්ථානයක වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. හැමෝටම ජය වේවා.